සියලු දෙනාට ආදරේ ජයෙන් ජය වෙන්න ඕනේ. නිදුක් නිරෝගී සුවචිර ජීවනය නිරන්තරයෙන් හැමෝටම ලැබෙන්න ඕන. බුද්ධ ධම්ම සංඝ ත්‍රිවිධ රත්නයේ ආනුභාව බලයෙන් සියලු දෙනාට මතක් කරන අතර හැමෝටම කියන්නේ ගත්තේ මහාර හන්දියේ ශක්ති මිතුදමේ තරුණ කැල ඉදිරිපත් කර දැවන්ත වැඩසටහනක් තමයි මම මේ ඔයගොල්ලන්ට පෙන්වන්නේ. ඉතින් ඇත්තටම ඒ ශක්ති මිතුදම මූලිකත්වයත් ගම්වාසීන්ගේ උදව් උපකාරත් සියලු දෙනාගේ ආශිර්වාදයත් ලබාගෙන ඒ වගේම කියන්න ඕනේ සාම්ප්‍රදායයට අනුව අපේ පැරණන්ගේ ක්‍රමවේදයක් තිබ්බා. වැඩ පටන් ගද්දී කප් හිටවලා බුදුන් සිහි කරලා බුදුන්ට මූලිකත්වය දීලා දෙයයන්ට බාරහාර වෙනවා. ඒක තමයි මූලිකම ක්‍රමය. ඉතින් ඒ පටන් ගැම්ම තුලින් දවස් කීපයක් මුළුල්ලේ කරගෙන ආපු මේ වැඩසටහන හරි අපූර්වට නිමා වුණා. ඒ නිමාවත් හරි ලස්සනට වුණා. ඔයගොල්ලන්ට මේ වීඩියෝ එකේදී බලන්න පුළුවන් නේද? ඉතින් තොරණ වගේම මුළු මහාර හන්දියේ සියලුම ස්ථාන බලන්න තොරණ වගේම ආලෝකමත් වෙලා. ඒක හරිම ලස්සන හරි අපූර්ව වැඩක්. ශක්ති මිතුදම එකමුතුව ගම්වාසීන්ගේ ශක්තිය උදව් උපකාර ඒ සහාය ඒ සියලු දේවල් එකතු කරගෙන ශක්ති මිතුදම කරපු ඒ ලස්සන පුණ්‍ය කටයුත්ත. ඇත්තටම ඇසල මාසේ ඇසල සැනකෙළිය තොරණ විතරක් නෙවෙයි හරි අපූර්ව දේවල් ගොඩාක් තිබ්බා. පුංචි ළමයින්ට විනෝද වෙන්න ගොඩක් දේවල් තිබ්බා. ඉතින් ඒ වගේම ඔයාලට ගන්න ඕන කඩසාප්පු ඒ වගේම සෑහෙන්න ගොඩාක් දේවල් තිබ්බා. අපි මේ දේවල් ගොඩක්ම අත්දැක්කේ නගරේ. හැබැයි දැන් ගමටත් ඇවිල්ලා. ගමෙත් අපිට ඒ වගේ දේවල් දැක ගන්න ලැබුණා. ඉතින් ඒක පුදුමාකාර සතුටක්. ඒ ගැන මතක් කරන්න ඕනේ. ඉතින් ඒක නිසා තමයි මේ වීඩියෝ එක ඕගොල්ලෝ වෙනුවෙන් සැකසුවේ. ඉතින් බලන්න. බලලා ඕගොල්ලන්ගේ හදවතේ සතුට ආශිර්වාදය ඒ හැමෝටම ලබා දෙන්න. ඒක තමයි හදවතේ ප්‍රාර්ථනාව. ඉතින් ඒ කියන ගමන් 2026 ඊළඟට ලබන්නේ 2027. ඉතින් 2027 අවුරුද්දටත් අපි ප්‍රාර්ථනා කරමු ශක්ති මිතුදම එයාට මේ වගේ ලස්සන දැවැන්ත පුණ්‍ය වැඩ කටයුත්තක් කරන්න ශක්තිය ධෛර්යය නිරන්තරයෙන්ම ලැබෙන්න ඕන. යෝධ බල යෝධ ශක්තිය ලැබෙන්න කියලා අපි හැමෝම ප්‍රාර්ථනා කරමු. ලස්සන අංග කීපයක් මේ තොරණ ළඟ තිබ්බා. බලන්න ආපු අය සියලු දෙනාම දකින්නේ මතක සටහනක් ඔබ අතර මා මේ ගෙනත් තියන්නේ. මේ වීඩියෝ එක ඔයගොල්ලෝ බලන්න. හැමෝටම ජයෙන් ජය වෙන්න ඕනේ. තෙරුවන් සරණයි. මේ අවස්ථාවට ගමන් තිබෙනවා අපේ හක්කන ජනප්‍රවාදයට අනුව සාම්ප්‍රදායික ක්‍රමවේදයක් තියෙනවා. අපේ යම්කිසි වැඩක් පටන් ගද්දී දෙයයන්ට බාරහාර වෙලා තමයි ඒ ක්‍රියාවලිය වෙන්නේ. ඉතින් මහාරි තොරණත් කප් හිටවනකොට අඩවිය බාර කතරගම දෙයයන්ට බාර වෙලා තියෙනවා. ඉතින් මේ බාරේ ඔප්පු කරන්න යන ගමන් තමයි මේ හැමෝම
ඉතින් හරිම ලස්සනට ඒ වැඩ ටික වුණා. ඉතින් මමත් ඒ වෙලාවෙ එතන හිටියා. හැබැයි ඒ වැඩ කටයුත්තට මූලිකව සම්බන්ධ වුණු ශක්තිමත් මිතුදමේ ඒ පිරිස හරි ලස්සනට ඒ වැඩ පිළිවෙල කරා. ඉතින් ඔයගොල්ලන්ට මේ වීඩියෝ එක බලනකොට ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් මේ පේනවා කිරි ආහාර නෙවෙයි. මේ ඇවිල්ලා දේවදානය වියන යටින් අරගෙන කතරගම දේවාලයට ගිහිල්ලා ඒ හැමදේම පූජා කරනවා. මුලින්ම කතරගම දෙවියන්ට පූජා කරලා ඊට පස්සේදී බලන්න එතනින් දකුණු පැත්තේ දොර කොටින් එළියට ආවට පස්සේදී ගොඩාක් පිරිස මේ දේවදානය අනුභව කරනවා. ඉතින් ඇත්තටම මේ වෙලාවේ ඒ අයටත් අපිටත් පුදුමාකාර සතුටක් තිබේ. බලන්න ඒක හරි ලස්සනට වුණා. ඉතින් ඒක තමයි පටන් ගත්ත වැඩෙත් ඒක නිසි විදියට නිසි වෙලාවට හරියට පිළිවෙලට නිමා වුණා. ඒ වගේම ඒ පොරොන්දු වුණු ඒ බාර වුණු දෙවියන්ටත් කිරිවෙහෙරටත් ඒ සියලු දේවල් ඒ අවසානයේ ඒ සියලු බාරහාර ඔප්පු කරලා ඉවර වුණා. ඉතින් ඇත්තටම හරිම සතුටුයි. අපි සම්ප්‍රදාය අනුකූලව අපි කරන දෙයක් තමයි අපේ පැරණන්ගේ කීමට අනුව මුතුන් මිත්තන්ගේ කීමට අනුව ඒවා ඒ විදියට කරනවා. ඉතින් හරිම ලස්සනයි. ඉතින් නැවත වාරයක් යෝධ බල යෝධ ශක්තිය ලැබෙන්න කියලා අපි හැමෝටම ප්‍රාර්ථනා කරමු. හැමෝටම සුබ දවසක්. හැමෝටම ආදරේ ජයෙන් ජය වෙන්න ඕන. ඔන්න ඇවිල්ලා ඉන්නේ කතරගම. කතරගමට ආවේ වන්දනීය පූජනීය ස්ථානයක් වන්දනා කරන්න ඕන සාම්ප්‍රදායික ක්‍රමයක් තියෙනවා. මෙතනට සාම්ප්‍රදායික ප්‍රමාණයට ක්‍රමානුකූලව කරගෙන ආපු අතිවිශිෂ්ට වැඩක අවසානය අද අවසන් කරා. යමක් කරද්දී පාරම්පරික අපේ උරුමයට ඉතිහාසයට නම් කියන පාරම්පරික ක්‍රමවේදයක් තියෙන දෙයක් පටන් ගද්දී දෙයියන්ට බාර කරනවා. අන්න ඒ වගේ තමයි දකුණු පළාතේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ සුවිශේෂී ස්ථානලත් උඩබැරගම මහාර හන්දියේ අරුණ කියලානේ ශක්තිමත් මිදුදමේ තරුණ කියලා තමයි මෙතන ඉන්නේ. කී දෙනෙක් ඉන්න තරත්තයි අපේ 8 දෙනෙක් ඉන්නවා. ඇත්තටම මම ප්‍රථම වතාවට දැක්කේ. මේක කියන්නම ඕනේ. මේක සෑහෙන්න බලන් ඉන්න අනිත් අයට ගොඩක් වැදගත් වෙයි. මොකද හේතුව දෙයක් පටන් ගද්දී ඒ දේ පටන් ගන්නකොට කප්පිටවනවා කියලා කියනවා. ඒ කියන්නේ අපේ පාරම්පරික උරුමයන් එක්ක එන ගෙතිගෙන වෙලීගෙන ආපු දෙයක් තමයි. අපි දෙයියන්ට බාර කරලා ඒක පටන් ගන්නවා. හැබැයි ඒ දේ ලස්සනට මෙන්න මේ අය බොහොම ලස්සනට ඒක ඉවර කරා. අද කතරගම දෙයියන්ගේ ළඟට ඇවිල්ලා කිරිවෙහෙර වැඳලා දෙයියන්ට දේවදාන දීලා ඉතින් ඔයගොල්ලෝ වීඩියෝ එක දාන්න බලන්න පුළුවන්. ගන්න දේවල් ගොඩාක් තියෙනවා. ඒ වගේම කියන්න ගොඩාක් වචන අවශ්‍ය නැහැ. ඔයගොල්ලෝ පෙරහැර බලන්න මේ සමා වෙන්න තොරණ බලන්න ඇති. තොරණේ විස්තර වීඩියෝ එකක් වෙනම මම දානවා. මේක වෙනම බලන්න ඕගොල්ලෝ කරපු වැඩේ හරි ලස්සනයි. ඇත්ත වශයෙන්ම වැඩි මම කතා කරන්න කැමති නැහැ. සවත්යි මේ ගැන අපිට පොඩි හැඳින්වීමක් කරමු. හරි. චන්දනయ్య කියන්න බලන්න පොඩ්ඩක්. සුබ දවල්ක් එම සියලු දෙනාටම ශක්තිමත් පුදුලකම මමත් වැඩි සිටියා මේ වැඩේදී. ඒගොල්ලන්ගේ 7 දිනය කණ්ඩායමේ නොහිටියත් මම ඒගොල්ලන්ට මගේ උපරිම සහයෝගය ලබා දුන්නා. ඉතින් මම මේ ආරම්භ කරනකොටත් මම මේ සම්බන්ධව ඔබතුමාත් සමග සාකච්ඡාවක් මාත් කියන ලස්සන අදහස් ටිකක් දෙන්න බලන්න චන්දනయ్య. ආරම්භයේ මම සන්තුහන් කරා ඔබ සමග එකතු වෙලා. ඊට පස්සේ මේක 20 වෙනිදා සිට 27 වෙනිදා දක්වා තමයි තිබුණේ. මේ අන්ධභූත තොරන් කතාවස්තුතුන්ගේ තොරන් රාජය සහ ඒ චනකෙලිය මුළු මහාර නගර බිමම මුළු මහාර ගම ආලෝකමත් වුණු දවසක් අවුරුදු 28කට පස්සේ. ඉතින් නමුත් මේක 20 පටන් ගත්තට 15 විතර ඉඳලා මේකට සහයෝග දීපු ලොකු ප්‍රමාණයක් ඉන්නවා ගමේ. ඒ කියන්නේ වතුරේකින් කෑමේකින් තේ ටිකෙන් Tamanට ප්‍රතිලාභයක් බලාපොරොත්තු නැතුව මේ ගමට එන වැඩේට මාර සහයෝග දීපු කොට්ටාසයක් ඉන්න මේ මහාරාවට. හරිද? ඒ වගේම මෙතුමලට මේ අපේ කණ්ඩායමට මේ 8 දෙනා කණ්ඩායමට බාධකත් ආවා. නීතිය පැත්තෙන් බාධක ආවා. නමුත් ඒ ඔක්කොම වැඩපවත්වාගෙන මේ ගමේ සියලු දෙනාගේ සහයෝගය නම් වශයෙන් කියන්න බෑ. කිව්වොත් එක්කෙනෙක් කරන්න තුරු තරහ වෙනවා.
ඉතින් මේ 8 දෙනාට මාර සහයෝගය ලැබුණා ගමේ අපට ගෙවල් වලින් විශේෂයෙන්ම අපට ගෙවල් වලින්. ඉතින් වැඩේ අති සාර්ථකව කෙරුණා. ඉතින් ඒ සාර්ථක කරපු වැඩේ අවසානයේ තමයි අද දින මේ කතරගම දිවිරාජුන් වහන්සේට බුදු පූජා පවත්වලා දේවදානයක් දීලා මේ තුන අවසන් කරේ. ඉතින් ලබන අවුරුද්දෙත් මේ කණ්ඩායම බලාපොරොත්තු වෙනවා මීටත් වඩා අලුත් දෙයක් කරන්න. ඉතින් නැවතත් මුළු මහාර ප්‍රදේශයට මේ වගේ උදව් කරපු සියලුම දෙනාට සියලුම සත්‍යයන්ට ශක්තිමත් මිද්දමයි අදපිරි ප්‍රණාමය සහ ස්තුතිය උද කරනවා මේ අවස්ථාව. ඒ වගේ සරත් අය ඒ වගේම තව තියෙනවා මට. අපිත් එක්ක හිටියා මේ මාධ්‍ය කටයුතු වල පුද්ගලයෙක්. ඒ පුද්ගලයාට අපි ස්තුතිවන්ත වෙනවා. මොකද පටන් ගත්තා සින්න විදිය අපි කියන්නේ අපේ YouTube සම්පත් කියලා. ඒ කියන්නේ මයි කියන්නේ. ප්‍රධානම ස්තුතිය ශක්තිමත් මිද්දම වෙනුවෙන් මේ අවස්ථාවේදී අනිවාර්යයෙන්ම සර මේ චන්දනයි මම චූටි දෙයක් එකතු කරන්න ඕනේ. මම මේ ඇත්තටම ශක්තිමත් විදුදම කියන්නේ මම හදවතින්ම ප්‍රාර්ථනා කරන්නේ හැමෝටම මම දැකපු අලුත් දෙයක් මේ වීඩියෝ එක ඔයගොල්ලන්ට බලන්න පුළුවන්. කවදාත් මම හිතන්නේ ඔයගොල්ලන්ට බලන්න හම්බ වෙන්නේ නැති වීඩියෝ එකක් වෙන්න පුළුවන්. මම මේක දානවා. ඒ වගේම ශක්තිමත් මිතුදමට මගේ හදවතින්ම මම ප්‍රාර්ථනා කරනවා යෝධ බල යෝධ ශක්තිය ලැබෙන්න ඕන. නැවතත් මහාරේ හන්දියේ අලුත් දේවල් කරන්න කියලා යෝධ බල යෝධ ශක්තිය ලැබෙන්න කියලා මම හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. ජය